BMW ආරම්භක පදනම නිර්මාණය වුණේ 1916 ජර්මනියේ මියුනික් කියන ප්‍රදේශයේ. ඒ කාලේ BMW කියන නම ඍජුවම භාවිතා කළේ නැහැ. රැප් මෝටන් වර්ක් සහ බයිරීච් ෆ්ලක්සර් වර්ක් යන ගුවන් යානා සම්බන්ධ සමාගම් දෙකක් මතයි සංවර්ධනය වුණේ. ඒ කාලේ යුරෝපය පුරා පළවෙනි ලෝක යුද්ධය පැවතුණා. ඒ නිසා ගුවන් යානා එන්ජින් සඳහා විශාල ඉල්ලුමක් තිබුණා. BMW සමාගම මුලින්ම ආරම්භ කරේ එයාක්‍රාෆ්ට් එන්ජින් නිෂ්පාදනයයි. 1917 දී ඉංජිනේර් මැක්ස් ෆ්‍රීස් විසින් BMW 3A එන්ජින් එක ඩිසයින් කළා. එන්ජින් එකේ ස්පෙක්ස් මේ විදිහට තමයි තිබුණේ. 1917 බයිරිච් ෆල්කර් වර්ක්ස් සමාගම නැවත සංවිධානය කරාට පස්සේ බවේරියන් මෝටර් වර්ක්ස් BMW නම නිල වශයෙන් භාවිතා කරන්න පටන් ගත්තා. 1918 පළවෙනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව BMW සමාගමට එයාක්‍රාෆ්ට් එන්ජින් ඕඩර් කරන එක නතර වුණා. කම්පැනි එක සර්වයිව් කරගන්න වෙනත් ප්‍රොඩක්ට්ස් හදන්න සිද්ධ වුණා. රේල්වේ ඉක්විප්මන්ට්, ෆාම් මැෂිනරි පාර්ට්ස්, ස්මෝල් එන්ජින්ස් වගේ දේවල් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. 1923 BMW තම පළමු මෝටර් සයිකල් එක වන BMW R32 නිල වශයෙන් හඳුන්වා දුන්නා. R32 මෝටර් සයිකල් එකත් ඩිසයින් කළේ මැක්ස් ෆ්‍රීස් විසින්. R32 මෝටර් සයිකල් එකේ ස්පෙක්ස් සහ පර්ෆෝමන්ස් මේ විදිහට තමයි තිබුණේ. 1928 වර්ෂයේ BMW පළමු ඔටෝමොබයිල් ප්‍රොඩක්ෂන් ආරම්භ කළා. BMW හි පළමු මෝටර් රථය ලෙස BMW Dixie නිෂ්පාදනය කරා. Dixie කායකේ ස්පෙක්ස් සහ පර්ෆෝමන්ස් මේ විදිහට තමයි තිබුණේ. 1933 අවුරුද්දේ BMW කිඩ්නි ඩ්‍රිල් ඩිසයින් එක සමග BMW 303 මොඩල් එක නිෂ්පාදනය කරනවා. BMW කිඩ්නි ඩ්‍රිල් ඩිසයින් එක 1933 සිට අද වෙනකල් සෑම BMW කායකකම දැක බලා ගන්න පුළුවන්. BMW 303 කායකේ ස්පෙක්ස් සහ පර්ෆෝමන්ස් මේ විදිහට බලා ගන්න පුළුවන්. 1936 BMW 328 පොඩ් කායක ලෝන්ච් කරනවා. මේ කායක BMW ඉංජිනේරින් සහ ස්පීඩ් එක මෝටර් ස්පෝර්ට් රෙපියුටේෂන් ලෝකයට පෙන්නපු අයිකොනික් මොඩල් එකක්. BMW 328 එකේ ස්පෙක්ස් සහ පර්ෆෝමන්ස් මේ 1939 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග BMW සමාගම නිෂ්පාදන විශාල ලෙස මිලිටරි සෙක්ටර් එකට මාරු වුණා. ඒ අතරින් BMW 801 රේඩියල් එයාක්‍රාෆ්ට් එන්ජින් එක ජර්මන් ෆයිටර් එයාක්‍රාෆ්ට් වල භාවිතා කළ ප්‍රබල එන්ජින් එකක් වුණා. BMW 80 එන්ජින් එක භාවිතා කළ ෆේමස් එයාක්‍රාෆ්ට් එකක් තමයි Hawk-Full FW190 එයාක්‍රාෆ්ට් එක. ඒත් එක්කම මේ එන්ජින් එකේ ස්පෙක්ස් මේ විදිහට බලා ගන්න පුළුවන්. 1945 දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමග BMW ඉතිහාසයේ විශාලතම අර්බුදයට මුහුණ දුන්නා. යුද්ධ කාලේ BMW මිලිටරි ඉන්ජිනියර් සහ වෝ ඉක්විප්මන්ට් නිෂ්පාදනය කළ නිසා බෝම්බ් ඇටැක් වලට ප්‍රධාන වශයෙන් BMW සමාගම ඉලක්කයක් වුණා. ෆැක්ටරිස් වලට වෙච්ච හානි නිසා BMW සර්වයිව් වෙන්න කිචන් ඉක්විප්මන්ට්, බයිසිකල් පාර්ට්, ෆාම් ටූල්ස් වගේ ස්මෝල් ප්‍රොඩක්ට් හදන්න ගත්තා. 1951 BMW නැවත ලක්ෂරි සෙඩාන් ප්‍රොඩක්ෂන් පටන් ගත්තා. 1951 වර්ෂයේදී BMW 501 සෙඩාන් එක ඉන්ට්‍රොඩියුස් කරා. 501 ස්පෙක්ස් සහ පර්ෆෝමන්ස් මේ විදිහට බලා ගන්න පුළුවන්. 1955 වසරේදී BMW සමාගම BMW iSETA කියන මයික්‍රෝ කාර් එක ලොන්ච් කරා. මේ කායක නෝමල් කාර්වලට වඩා වෙනත් ඩිසයින් එකකින් තමයි තිබුණේ. iSETA කායකේ ස්පෙක්ස් සහ පර්ෆෝමන්ස් මේ විදිහට බලා ගන්න පුළුවන්. 1959 වන විට BMW සමාගම කන්ටිනියු කරගෙන යාමට අමාරු තත්ත්වයක් තමයි තිබුණේ. හර්බර්ට් කොයන් BMW සමාගම බේරගත් පුද්ගලයා වශයෙන් හැඳින්වෙනවා. BMW ෂෙයාර්ස් කම්පැනි එකට ෆයිනෑන්සියල් සපෝට් නිව් ප්ලෑන් එකක් හදලා සපෝට් කළේ මේ පුද්ගලයා. 1962 BMW නිව් ක්ලාස් වේ ආරම්භය. BMW 1500 පළමු නිව් ක්ලාස් කාර් එක. මේ කායක මොඩර්න් ස්ටයිලින්, ස්පෝර්ටි හැන්ඩලින්, කම්ෆර්ටබල් ඉන්ටීරියර්, ෆියුල් එෆිෂියන්සි එකතු කරපු නිසා කම්ප්ලීට්ලි නිව් BMW කන්සෙප්ට් එකක් වුණා. BMW 1500 ස්පෙක්ස් සහ පර්ෆෝමන්ස් බලමු. BMW M Division හැදුනා. 1972 M Division එකෙන් පසුව සුපර් මොඩල්ස් බිහි වුණා.
1975 BMW 3 Series උපත. BMW E21 නිෂ්පාදනය කරේ 1975 වර්ෂයේ. Drive Focus Cockpit, Sporty Suspension, Real Wheel Drive layout එක නිසා මේ කාර් එක ගොඩක් famous වුණා. 3 Series launch වීමෙන් පසුව Europe, America, international markets වල huge sales success වුණා. BMW E21 specs සහ performance දැන් බලමු. 1977 BMW 7 Series ආරම්භවීමත් සමග BMW E23 launch කරා. E23 specs සහ performance මේ විදිහට තමයි තිබුණේ. 1978 BMW M1 පළමු සුපර් කාර් එක නිෂ්පාදනය කරා. ටොප් ස්පීඩ් එක 260 km/h, බිඳුව ඉඳන් 100ට තප්පර 5.5ක් වගේ අඩු කාලයක් නිසා 1970 කාලයට මේ performance ඉතාමත්ම powerful වුණා. BMW M1 specs බලමු. 1994 අවුරුද්දේ BMW සමාගම බ්‍රිතාන්‍යයේ famous automobile කම්පැනියක් වන Rover Group අත්පත් කරගන්නවා. Rover Group යටතේ බ්‍රෑන්ඩ්ස් කීපයක් තිබුණා. Rover, MG, Land Rover, Mini. 1999 BMW පළමු SUV එක නිකුත් කරනවා. BMW X5. BMW X5 SUV එකේ performance සහ specs මේ විදිහට තමයි තිබුණේ. 2003 වර්ෂයේ Rolls-Royce Motor Car Production BMW යටතේ ආරම්භ වුණා. First BMW Rolls-Royce විදිහට Rolls-Royce Phantom කාර් එක නිෂ්පාදනය කරනවා. Rolls-Royce Phantom performance සහ specs මේ විදිහට බලා ගන්න පුළුවන්. 2008 වසරේ BMW සමාගම ඉලෙක්ට්‍රික් සහ හයිබ්‍රිඩ් ටෙක්නොලොජි පැත්තට අවධානය යොමු කිරීමත් සමග BMW Mini E කාර් එක launch කරනවා. Mini E කාර් එකේ performance සහ specs මේ විදිහට තමයි තිබුණේ. 2013 අවුරුද්දේ BMW i lineup එක official launch කරනවා. ඒත් එක්කම BMW i3, i8 කාර් නිෂ්පාදනය කරනවා. BMW i8 කාර් එකේ specs සහ performance මේ විදිහට බලා ගන්න පුළුවන්. 2018 වර්ෂය BMW සමාගමට වැදගත්ම වර්ෂයක් වෙනවා. BMW Autonomous Driving System AI based vehicle technology වැඩි දියුණු කිරීමට 2018න් පස්සේ පටන් ගත්තා. 2021 අවුරුද්දේ BMW flagship fully electric luxury SUV එක වන BMW iX launch කරනවා. BMW iX එකේ performance සහ specs මේ විදිහට බලා ගන්න පුළුවන්. 2023 වර්ෂයේ BMW High Performance Electric Vehicles EVs සහ Electric Mobility සහ Sport Performance combine කරන්න පටන් ගත්තා. මේ කාලයේදී BMW i4 M15, BMW i7, BMW iX M60, BMW i5 වගේ vehicles එලියට ආවා. 2025-2026 කාලයේ BMW focus වෙලා තියෙන්නේ Artificial Intelligence, Smart Connected Vehicles, Long Range Electric Vehicles, Autonomous Ready System, New Class EV platform වලටයි. BMW Vision New Class X, BMW i5, BMW i7, BMW iX මේ වන විටත් නිෂ්පාදනය වෙමින් තියෙනවා. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න. channel එක subscribe කරලා තියාගන්න.